අයිබෝවන් අස්ලාමලයිකුම් රටේ ඉන්න හැමෝදටම පොඩි ගම්පල අප්ඩේට් එකක් දෙන්න තමයි මේ මම වීඩියෝස් එක දාන්නේ. මොකක්ද කිව්වොත් ලොකුම ප්‍රශ්නේ දැන් ගෙවල් වලට මිනිස්සු යන්න රෙඩි වෙලා ඉන්නේ. ඒ වුණාට නමුත් මේ ගම්පල වතුර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අනිත් අය මේ වතුර ඔය එහෙම ගෙනල්ලා තමයි පොඩ්ඩක් බෝතලයක් එහෙම දෙන්නේ. පොඩ්ඩක් නෙවෙයි හැබැයි දෙනවා දෙන්නේ කියලා. හැබැයි නාන්න කරන්න ආනම්මනම් වලට මිනිස්සුන්ට මේ කිසිම සහනයක් නැහැ. එතකොට දවස් 5 නාලා නැති කට්ටිය ඉන්නවා. පිරිමි කට්ටිය කොහෙන් හරි ගිහිල්ලා නානවා. ගෑනු අයට ඇත්තම කියනවා නම් නාන්න මාර අපහසු තත්ත්වයක ඉන්නේ. එතකොට ඒ ප්‍රශ්නවල් තියෙනවා ගම්පල. එතකොට මම නම් කියන්නේ මේ රජෙන් පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න කියලා. තවත් එකක් කියන්නේ මොනවද කිව්වොත් පුළුවන් නම් මේ මොකද්ද වතුර බවුසර් තියෙනවානේ. ඒව අරන් ඇවිල්ලා ගෙවල් වලට පොඩ්ඩක් සපයවුවා නම් හොඳයි. ඒ කියන්නේ වැඩි ඕන්න බැරල් දැන් සෑහෙන වතුර තියෙනවා ඕන තරම් වතුර තියෙනවා ගම්පල බවුසර් විතරයි නැත්තේ. බවුසර් ටිකක් ගහලා පම්පේ ගහලා වතුර ටිකක් ගහලා වැඩි ඕන්න බෝතලා පිටියෙන් පටන් අරන් හොස්පිටල් එක ගාවට වෙනකන් හේදුවා නම් ගම්පල ක්ලියර්. එතකොට මිනිස්සු ගෙවල් වලට ගයි ගෙවල් වලට ගිහිල්ලා පැදුරක් හරින් දාලා මේ තියෙන දෙයක් කාලා බීලා උයලා කරලා පාඩුවේ ඉන්න පුළුවන් තත්වයක තියෙනවා. ඒ කියන්නේ එයාලගේ ලයිෆ් එක ෂේප් එකේ යන්න පුළුවන්. අයිකුවත් දැන් ඉන්නේ පල්ලියේ එක ගෙවල් වල පන්සල් වල එහෙම තමයි ඉන්නේ. ඒක දැන් මාර අමාරුයි. මේකට වඩා ඒ සිටුේෂන් එක අරන් යන්න බැරි තත්වයක තමයි ඉන්නේ. එතකොට ඒ ගැන පොඩ්ඩක් හිතන්න. මොකක්ද කිව්වොත් අනික කෑම ප්‍රශ්නේ කියන්නේ ඒක ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන ගම්පල. ඒ කියන්නේ කෑම දෙනවා දෙන්න නැතුව නෙවෙයි. අපේ අසෝගේ මාමාගේ පුතා චාමර අයියා සුපිරියටම එයාට අනිවාර්යෙන් සැලුට් කරන්න ඕනේ. අයිගොත් සෑහෙන්න හෙල්ප් එකක් කරනවා. ඒ වගේ එක එකන කට්ටිය හෙල්ප් කරනවා. නමුත් තවත් ප්‍රශ්නවල් තියෙනවා. ඒක නයි කියන්නේ මේ තවත් පොඩ්ඩක් ඉක්මන් කරන්න නම් මේක හොඳයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එක තැන් වලට මං කියන්නේ තැන් සෑහෙන තැන් වල තියෙනවා කියන්නේ. අයිකොත් එතන කිව්වම මිනිස්සු ගිහිල්ලා පොර කාලා අයිකොත් ඒ තත්ත්වේ තියෙන්නේ. එතකොට ප්‍රශ්නවල්නේ කරන දේ පිළිවෙලට කරන්නත් බැරි වෙයි. අයිකොත් මිනිස්සු ඉන්න තත්ත්වය එහෙමයි. කොල්ල ගාව සල්ලි නැහැ, අම්මලා තාත්තලා ගාව සල්ලි නැහැ, ළමයි කන්න බොන්න ඕනේ කියලා අඬනවා. අයිකොත් හැම ළමයිම බත් කන්න, රොටි කන්න. එතකොට බිස්කට් ඉල්ලන ළමයි ඉන්නවා. එහෙම තියෙනවානේ. ටිපි පැකට් එකක් ඉල්ලන ළමයි ඉන්නවා. පොඩි ළමයිට මොකුත් තේරෙන්නේ නැහනේ. එයාලට තාම මේ ලෝකේ මොකද්ද වෙන්නේ, මේ ගම් වතුර එකක් ගැහුවද කියලාවත් දන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ගම්පල මම නම් කියන්නේ ක්ලියර් කරන්න. සෑහෙන කට්ටිය ඇවිල්ලා උදව් කරනවා. අද මූලපැනින් එහෙම ඇවිල්ලා සෑහෙන කට්ටිය උදව් කරා. සාලිය වල එහෙම සෑහෙන උදව් කරලා සාලිය වල සාලියවත් එහෙම සෑහෙන උදව් කරලා තියෙනවා. ඒතකොට බෝතල පිටිය කාට පිටියත් උදව් කරලා තියෙනවා. ඒ වගේ මමත් කියන්නේ පුළුවන් නම් පොඩි ෆෝසස් එකක් හරි යවලා වතුර එක්කත් සපයලා මේ පොඩි ටැංක් වගේක් දීලා ගමෙන් ගමට එක ටැංක් තියන්න කියලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ වැඩි ඕන්න කාට පිටියේ ඉඳලා බෝතලා පිටියේ ඉඳලා හොස්පිටල් එක ළඟ වෙනකන් වතුර ටැංකි 10ක් තිබ්බත් හොඳටම ඇති. ටක් ගාලා ගිහිල්ලා ගන්න පුළුවන්. ඒතකොට කවුරුත් එනකම් බලාගෙන ඉන්න ඕනේ. එන කට්ටිය වටිනවා. නමුත් ඒකට වඩා වටිනවා මේ බැරල් තියලා ඕන එක්කෙනෙක්ට මේ ගන්න කියලා තිබ්බොත්. එහෙම නේ ඇත්ත කතන්දරේ. තව එකක් මොනවද කිව්වොත් මම නම් කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ගෙවල් ටික හොදලා ගත්තා නම් හොඳයි. අයිකොත් දැන් මිනිස්සු ගෙවල් වල ගිහිල්ලා දවල්ට බලනවා මොකද්ද කරන්නේ. අයිකොත් වතුර සප්ලයි නැහැ. එක්කෝ වතුර ටැප් ලයින් එක ජරා වතුර හරින් කමන්න දැන් ඕනේ බොන්න වතුර නෙවෙයි ඕනේ අපිට ඕනේ වතුර සප්ලයි එක මොකද්ද කිව්වොත් ගෙවල් හොදන්න තමයි අපිට වතුර ඕනේ. ඒ කියන්නේ ගෙවල් හොදන්න වතුර ටික තිබ්බනම් ගෙවල් ටික හොදලා පිරිසුදු කරලා ඩිටෝල් පාරක් එහෙම ගහලා අයිකොත් ඇත්තම කියනවා නම් ගෙවල් ඇතුළට යන්න බෑ ගඳයි. පොඩි ළමයි ඉන්නවා තාම ගෙවල් ඇතුළේ ඉන්නවා. අයිකොත් ඒව වීඩියෝස් කර දාන්න ඕනේ නැහැ කිව්වනම් ඇති. අයිකොත් මිනිස්සුන්ගේ මූණවල් පෙන්නගෙන මෙතන ෂෝ රඟපාන්න දෙයක් නැහැ. ඒකයි මම කියන්නේ වීඩියෝස් මට ඕන තරම් ගන්න පුළුවන් වීඩියෝස් ෆොටෝස් ගන්න පුළුවන්. නමුත් ඒ ගැන මම නම් වැඩි හිතන්නේ එහෙම දෙයක් ඕනේ කියලා. ඇවිල්ලා
බැලුවොත් තේරෙයි. එතකොට පොඩි ළමයි එහෙම දැන් සෑහෙන විස බීජ එහෙම ඇති. එතකොට ඒ ඇතුලේ මිනිස්සු කනවා බොනවා. එතකොට ළමයි ඇවිල්ලා බනිනවා මේක ඇතුලේ ඔයාලට කන්නේ මුලේ නැද්ද කියලා. එතන තාත්තලා අම්මලා කතා කරන විදියත් නෙවෙයි කතා කරන්නේ. අයි කිව්වොත් ටෙන්ෂන් කියන්නේ අන්ඩර් ප්‍රෙෂර්. ඒ හින්දා තමයි එහෙම කතා වෙන්නේ. එතකොට අම්මලා තාත්තලාත් එතන තරහ වෙනවා, ළමයි තරහ වෙනවා. එහෙම සෑහෙන ප්‍රශ්නවල් තියෙනවා ගම්පල. ඒ හින්දා මම නම් කියන්නේ ටක් ගාලා උඩරිම පුළුවන් තරම් හෙට අනිද්දාත් නෙවෙයි හෙට හරිය පුළුවන් නම් ගෙවල් ගැන මේ පොඩ්ඩක් වතුර පොම්පයක් හරින් පොම්ප 10ක් 15ක් අරන් ඇවිල්ලා මුළු ගම්පලම හේදුවාන වටිනවා. අයිකෝත් අද සෑහෙන කට්ටිය ඇවිල්ලා හෙල්ප් කරා මඩවල අනම්මනම් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. එතකොට වතුර පාරක් හරියටම ගහලා විස බීජ නාශකයක් ගැහුවා කියන්නේ ඒක ක්ලියර්. එතකොට මිනිස්සුන්ට ගෙවල් වලට ගිහිලා රොටියක් අරින් පුච්චලා කාලා බීලා පාඩුවේ ඉන්න පුළුවන්. අයිකෝත් දැන් හැමදාම එක තැන් වල කාලා බීලා ඉන්නවා කියන්නේ ඒක වටින දෙයක් නෙවෙයි. අයිකෝත් ලංකාවේ සෑහෙන්න අපි බලනවා උදව් කරනවා චොපරවල ගිහිල්ලා ගන්නවා මිනිස්සුන් එහෙම අනිවාර්යෙන් වටින දේවල් කරනවා. ඒනට ගම්පල නමුත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. ගම්පල දැන් බේරුනේත් ඉල්ල වතුර කොල්ලොන්ට සැලුට් කරන්න ඕනේ. ගම්පල සෑහෙන්න මේ කොල්ලෝ ඉන්නවා සැලුට් නෙවෙයි කකුලේ වැටුණත් පාඩු නෑ කියලා තමයි මම කියන්නේ. අනිවාර්යෙන් වටිනවා ඒ වගේ දේවල්. සෑහෙන්න මිනිස්සුන්ව උදව් කරලා එළියට ගත්තා නැත්නම් මේ වගේ දෙයක් කරලා නැත්නම් එහෙම මේලාට ගම්පල බොඩිස් තිබිලා ඇති 18 1500ට වැඩිය බොඩිස් තිබිලා ඇති. නමුත් දෙයනේ කියලා ඒ වගේ දෙයක් උනේ නෑ. ඒක හින්දා තමයි මම කියන්නේ. එතකොට ගම්පල සිටුේෂන් එක ගම්පල මිනිස්සු විතරයි දන්නේ. පිට මිනිස්සු කවුරුත් තාම මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ හින්දා රජේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා තමයි මම නම් කියන්නේ. පොඩ්ඩක් ඇවිල්ලා මොකද්ද සිටුේෂන් එක කියලා ගම්පල ටවුන් එක ඇතුලේ සිටුේෂන් තමයි කියන්නේ. පිට සිටුේෂන් නෙවෙයි. අයිකුවොත් පිට සිටුේෂන් එක තාම අපිට අප්ඩේට් එකක් නැහැ. අපිට යන්න අපිට පෙට්‍රල්වත් නැහැ. ඇත්තම කියනවා ගම්පල මුළු සෙට් තුනේම පෙට්‍රල් නැහැ. සෙට් තුනම යට වුණා සමරකොන්න එක මේකක් ගියා. ඒ කියන්නේ පෙට්‍රල් තාම නැහැ. අපිට පිටට ගිහිලා පෙට්‍රල් ගහ ගන්නවත් එහෙම මේ පොඩ්ඩක් අමාරුයි. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා මම කියන්නේ ටක් ගාලා පුළුවන් නම් මේ ගැන පොඩ්ඩක් ඇවිල්ලා කෙලින් ඇවිල්ලා බලලා අඩුම ෆෝසස් වැඩි ඕනේ 20ක් 25ක් හරින් දාලා කවුරු හරි කමන්නේ දාලා පොඩ්ඩක් ගම්පල ටක් ගාලා මේ ක්ලියර් කරලා ගන්න කියලා තමයි මම කියන්නේ. අයිකෝත් අද සෑන්ඩ් දෙයක් වුණා. අපි මේ කොල්ල 5 දෙනෙක්ට කැම නැතුව ගිහිල්ලා එක දැනකට ඇහුවා කෑම පට්ට දුකයි. ඒ ගැන කියන්නේ S2 කඳුල එනවා. ගිහිල්ලා ඇහුවා කෑම තියනවාද කියලා. එතකොට මූණට ගැහුවා වගේ කිව්වා කෑම නැහැ කියලා. පිටිපස්ස උයනවා දලස් ගාලා දොර වැහුවා. ඒ කියන්නේ මිනිස්සු ඉන්න තැනක්. ඒ කියන්නේ අනාථ වෙච්ච කට්ටිය ඉන්න තැනක්. මම කැමති නෑ ඒක නම කියන්න. එහෙම දේවල් තියෙනවා. ඒකයි මම කියන්නේ. මෙහෙම ප්‍රශ්නවල් අයිකුවොත් කොල්ලොන්ට ඇඬුණා. ඊට පස්සේ ටක් ගාලා පිටිකිලෝ එකක් අරන් ඇවිල්ලා මේ පොල් ගෙඩියයි බිත්තර 3ක් අරන් ඇවිල්ලා ටක් ගාලා රොටි ටිකක් හදලා තමයි අපි කාලා ඉන්නේ. එහෙම සිටුේෂන් කියන්නේ ඒවා ඕන නැති දේවල් නේ. අයිකෝත් අපි නැති හින්දානේ අනිත් අය ගාව ගිහිල්ලා අහන්නේ. අපි අහන හින්දානේ එයාලා මූණට ගැහුවා වගේ නෑ කියලා කියන්නේ. අනික එයාලගේ අම්මගේ තාත්තගේ දේපලෙන් උයනවත් නෙවෙයි. ඒ කියන්නේ උදව් දෙන හින්දා තමයි එයාලා උයලා එයාලා කාලා බීලා පිටට දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට ඒ ඇත්තම කියනවා පොන්න කැරියෝ ඒ වගේ දේවල් කරන්නේ. මූණට ගැහුවා මගේ මූණට කිව්වේ නෑ කෑම තාම උයලා නෑ. තව එක පැයකමාරක් වගේ යයි කියලා උස්සලා පොලේ ගහන්න හිතුණා. එතන ඉතින් අපිට වැඩක් නෑ. ඉතින් ඕවා ප්‍රශ්න වැඩි. තේරෙනවද? අයිකෝ දැන් ඔක්කොම අණ්ඩපැසර වෙලා ඉන්නේ. ඒ හින්දා මේකට වඩා මේ ඉවස ගන්න පුළුවන් තත්වයක් නැහැ කියලා තමයි මම නම් හිතන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට ගම්පල ක්ලියර් කරන්න කියලා තමයි කරුණාවෙන් ඉල්ලා සිටින්නේ.